5යි. නහය වැවුව කට ඇරියා සොසන වාර 5ක් දුන්න එකදී. හැබැයි ළමයාට කෙරේ පාඨ්‍යයක් දෙකකින් නෙමෙයි තනිය. හරි මැදට තනියලා තිබ්බා. අතනින් අඟල් භාගයක් අඩු වෙනවා. අඟලත් අඟල් එකමාරක් අතර තියලා. තනියදී අඟලත් අඟල් එකමාරක් අතර තියලා. දෙවෙනි සැරේ සොසන වාර 5යි නෙමෙයි සොසන වාර 2යි. ආයි එහෙනම් 5යි 30යි 2යි 30යි දෙවෙනි වාරේ 2යි ඒ විදිහට දෙක. 30යි 2යි 2යි ඊළඟට ලකුණු. ලකුණු කියන අවුරුද්දකට වඩා අලුත්. තුන්දා. යාරකට එක මේ සිස්ටර් ඔක්කොම වඩා. හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මේක දන්නේ නැහැ ගොඩක් අඩි ලංකාවේ සාමාන්‍ය මහජනතාව. නිකට එක ඇඟිල්ලක් විතරක් තියලා නාලලට අත තියලා මේ සුමාගේ කුඩු කරනවා. මේකන් උස්සගත්තට පස්සේ මාප්පයෙන් දෙකෙන් මේ අල්ලනවා. අල්ලගෙන බලන්න හුස්ම ගන්නව නැද්ද? හුස්ම ගන්න. හුස්ම ගන්නෙ නැහැ. ඒ දෙක එක තේරුණා. දැන් හුස්ම ගන්න නැත්නම් පුදුසොස්නේ දෙනකොට ලදරු වගේ නහය වහන්නේ නැහැ. අපේ කම්මුන්ට බබාගේ නාය වැහෙනවා. කෙටි සුසුම වාර 5ක් වෙනවා. ඊළඟට අනුකුල් දෙකට ඇඟිලි දෙක කියලා ඇඟිලි දෙක ලං කරලා මාපට ඇඟිලි අයින් කරලා අනිත් ඇඟිලි එතනින් තියන්න. දැන් මේ ඇඟිලි දෙක එක දිගයි එතන ඉතින් ගන්න මේ ඇඩ්ජස්ට් කරගන්න. ඒක ඉතලා කරගන්න. දැන් මේ ඇඟිලි තුට්ටක් නැවෙනවා. දැන් අඟල් භාගයක් එකක් අතර 30 වාරයක් කරපන් හරියට වඩා ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වුණාට කමන්නේ. දැන් ප්‍රමාණය අඟල් භාගයක් එකක්. ඇඟිලි දෙකේ. දෙවෙනි සැරේ සුසුන වාර 5යි නෙමෙයි සුසුන වාර 2යි. ආයි නම් 5යි 2යි 2යි ඇඟිලි දෙකේ අඟල් භාගයක්